තාත්තේ. අනේ පුතේ විකාර කතා කරන්න එපා බං. ඔබ කියන වෙලාවට මට එතනින් එන්න බෑ රාජකාරී කරන්න තැන. මං ওই පැයක් හරි වරක් වෙලා ඕටි කරලා එන්නේ මේ උඹලට හොඳ ජීවිතයක් ලබා දෙන්න. නැතුව මං එතන මේ වෙන මොනවක් කරන්නේ නෑ බං. හරි දැන්. ඔය ඕටි කරනාට බෑගට කීයක් හම්බෙනවද තාත්තේ? ඕටි ගෙවුනාට බං මේ රුපියල් 2000 මට හම්බෙන්නේ. ඒ වුණාට ඒකත් වටිනවනේ පුතේ. නේද? එහෙනම් මට රුපියල් 50ක්වත් දෙන්නකෝ. ඒ පාරමකට රුපියල් 50 ඈ ආයෙ දැන් කඩසෝරු කන්න පුරුදු වුණාද? මේ පුතේ මං ඔය හරි අමාරුවෙන් මහන්සියලා හම්බ කරන්න එපා. ඒවත් කාබාසිනිය කරන්න එපා වියදම් කරන්න. යනවා යන්න ගිහින් පාඩම් කරනවා. පොතක් අරගෙන. රුපියල් 50ක් තියලා. පුතේ රුපියල් 50. තාත්තේ. ඔන්න ඕකනේ මට දැන් කේන්ති යන්නේ. දැන් උඹ මගෙන් සල්ලි ඉල්ලෙල්ල එකතු කරනවද? ඔන්න ඕකට තමයි මට කේන්ති යන්නේ ඈ. දැන් මොකටද කිව්වා උඹ සල්ලි එකතු කරන්නේ? නෑ තාත්තේ. මට රුපියල් 200කට තව රුපියල් 50යි අඩු වෙලා තිබ්බේ. ඒකයි තාත්තගෙන් මම රුපියල් 50ක් ඉල්ලුවේ. ඇයිද රුපියල් 200ක් එකතු කරන්නේ? නෑ තාත්තේ. හෙටවත් ඕටි කරන්න නැතුව ගෙදර එන්නකෝ මාත් ඉන්කම් සෙල්ලම් කරන්න.